ඔයාටත් කවදා හරි මෙහෙම හිතිලා තියෙනවද? ඔයා පොඩ්ඩකට හිතන්න අද දවසේ ඔයාට රාජකාරියට යන්න නැහැයි කියලා. අද දවසේ ඔයාට සිද්ධ කරන්න කිසිදු කර්තව්‍යයක් නැහැයි කියලා. ඔයා අද අවදි වෙන වෙලාව කීයද? උදෑසන 6, 7, 8 එහෙම නැත්නම් උදෑසන 10. ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබට අද දින සිද්ධ කිරීමට කිසිදු රාජකාරියක් නැත්නම් ඔබ උදෑසන අවදි වෙන වෙලාව කීයද කියලා. බොහෝ දෙනෙක් අනුන් නිර්මාණය කරපු සිස්ටම් එකකට, අනුන් නිර්මාණය කරපු ගෝල් එකකට තමන් මහන්සියෙන් එලාම් එක තියලා කැපවීමෙන් උදෑසන රාජකාරිය වෙතට යනවා. ඔවුන් අනුන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න හරිම උනන්දුවෙන් කැපවීමෙන් තමන්ගේ රාජකාරිය වෙතට යනවා. හැබැයි කී දෙනාද තමන් වෙනුවෙන් දවසේ එලාම් එකක් තියලා තමන් වෙනුවෙන් උද්‍යෝගයෙන් නැවදි වෙලා තමන් වෙනුවෙන් ගෝල් එකක් සෙට් කරගෙන තමන්ගේ හීන දිනන්න උදෑසනම අවදි වෙන්නේ. බොහෝ සාර්ථක වුණ මිනිසුන් ඔවුන්ගේ උදේ කාලය හරිම දේවත්වයෙන් සලකනවා. උදෑසන අවදි වුණ ගමන් ඔවුන්ගේ උදෑසන පැය ඔවුන් හඳුන්වන්නේ තමන්ගේ ගෝල්ඩන් අවර් එක විදිහට. ඔවුන් දවසේම ප්‍රොඩක්ටිවිටි එක, දවසේම කාර්යක්ෂමතාවය තීරණය කරන්න මෙන්න මේ උදෑසන තමන් ගත කරන කාලය සැලකිල්ලට ගන්නවා. ඔයා අද ඉඳන් ඔයාගේ උදෑසන කාලය මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්න බලන්න. ලෝක ප්‍රසිද්ධ රොබින් ශර්මා විසින් ලියන ලද The 5 AM Club කියන පොතේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ඔයාට පුළුවන් නම් ඔයාගේ උදෑසන කාලය පාලනය කරගන්න. ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතේම පාලනය කරගන්න. ඉතින් මෙන්න මේ 5 AM Club book එකේ most powerfulම concept එක තමා 20-20-20 rule එක. මේ rule එකෙන් කියන්නේ ඔයාගේ උදෑසන පළවෙනි පැය ප්‍රධාන කොටස් 3කට බෙදන්න කියලා. පළවෙනි විනාඩි 20 ඔයාගේ ශරීරය මූව් කරන්න යොදා ගන්න. මේකෙදි ඔයාට පුළුවන් එක්සර්සයිස් එකක් කරන්න, එහෙම නැත්නම් පොඩි වර්ක්අවුට් එකක් කරන්න, එහෙම නැත්නම් යෝග ප්‍රැක්ටිස් එකක් කරන්න. මේ මොනම හරි දෙයකින් ඔයාගේ ශරීරය මූව් කරන්න පුළුවන්, ශරීරයේ එනර්ජි එක බිල්ඩ් කරන්න පුළුවන් එක්සර්සයිස් එකක නිරත වෙන්න. ඉතින් මේකට ඔයාට ජිම් එකටම යන්න අවශ්‍ය නැහැ. උදෑසන වගේ ගෙදර ඉඳන්ම පුංචි වර්ක්අවුට්ස් එකකින් උනත් ඔයාගේ ශරීරය මූව් කරන්න පුළුවන් නම් ඒකෙන් ඔයාගේ එනර්ජි එක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. දවසම ප්‍රොඩක්ටිව්ලි ඔයාගේ කාර්යයන් කරන්න එනර්ජි එක බිල්ඩ් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඔයා උදෑසන අවදි වුණ ගමන්ම ඔයාගේ පළවෙනි විනාඩි 20 ඔයාගේ ශරීරය මූව් කරන්න යොදා ගන්න. ඊළඟ විනාඩි 20 යොමු වෙන්නේ රිෆ්ලෙක්ට් සඳහා. මේ රිෆ්ලෙක්ට් කියන්නේ ඔයාට පුළුවන් මේ වෙලාව ඔයාගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් වෙන දෙයක් කරන්න. මේකෙදි මේ පොතේ සඳහන් වෙනවා ඔයාට පුළුවන් නම් ඔයාගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරන්න, ඔයාට මෙඩිටේෂන් එකක් කරන්න, එහෙම නැත්නම් ප්‍රේ කරන්න, එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ජර්නල් එක අරගෙන ඔයාගේ ගෝල්ස් ලියන්න. ඔයාට අවශ්‍ය කරන ඩ්‍රීම් ලයිෆ් එකේ ඔයාගේ ගෝල්ස් වලට තවම යන්න බැරි වුණා නම් මේ ගෝල්ස් ගැන පොඩ්ඩක් විසුවලයිස් කරන එකත් මේ විනාඩි 20 තුවට කරන්න පුළුවන්. ඔයාගේ සිහින ජීවිතේ විසුවලයිස් කරන ගමන් ඔයාගේ මයින්ඩ් එකට මේ සිහින ඇතුළත් කරගන්න මෙන්න මේ විනාඩි 20 වට යොදා ගන්න පුළුවන්. ඔයාගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරගන්න මෙන්න මේ දෙවන විනාඩි 20 වැදගත් වෙනවා. එතකොට ඔයාගේ දවසේම ඔයාගේ වැඩවලට තියෙන ફોකස් එක
හරි විදිහට ඔයාට තියාගන්න මෙන්න මේ විනාඩි 20දී ඔයා මේ කරන පුංචි ඇක්ටිවිටි පවා හේතු වෙනවා. ඉතින් ඔයාලගේ උදෑසන ඔයාලගේ පළවෙනි පැයේ අන්තිම විනාඩි 20 ඔයා ග්‍රෝ වෙන්න යොදා ගන්න. මේ අන්තිම විනාඩි 20දී ඔයාට පුළුවන් ඉගෙන ගන්න. අලුතින් දෙයක් ඉගෙන ගන්න, අලුත් පොතක් කියවන්න, එහෙම නැත්නම් වොච් බුක් වීඩියෝ එකක් බලන්න, එහෙම නැත්නම් පෝස්ට් කාඩ් එකක් අහන්න. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. මේ වගේ ඔයාගේ මයින්ඩ් එකට අලුතින් ස්කිල් එකක් ඇතුළත් කරගන්න මෙන්න මේ විනාඩි 20 ඔයාට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයත් අද ඉඳන් ඔයාගේ උදෑසන මෙන්න මේ විදිහට ස්ටාර්ට් කරලා බලන්න.